මේ ඇරියේ තියෙන කඩවල ඉන්න කන්න එපා. උගේ අප්පේ ගණන් කෑම. වීඩියෝ ගන්න බෑ මං හිතන්නේ. පුළුවන් විදියට බලමු. අපි ඉන්නේ අපි තුන්දෙනා විතරයි. අපි ඔන්න පයින් යනවා. අපිට පාර කියන තේරෙන්නේ නැහැ. ඕගලන් ලේසිම Google Map එකේ ග්‍රහලෝකාගාරය කියලා ගන්න. ඔන්න යනවා කාලේ කියන අලුත් vlog එකක්. ඔන්න අපි ගියා අලුතෙන් එළ තියෙන ෆාදර් කියලා ෆිල්ම් එකක් ගෝඩ් ෆාදර් කියලා සිංහල මූවි එකක්. ඒක බලන්න ගියේ උදේම ඉතින් මම නාලා කරලා කෑම එකක් කාලා මගේ Facebook එකක් දාගෙන මොකද මම ජිම් යන බලාගෙන මේ ගමන පිටත් උනේ. ඊට පස්සේ බයික් එකේ තෙල් ගහලා තිබෙන තෙලුත් ගහගෙන සෙල්ට එකෙන් නවත්තලා මම විදුසරයවත් දාගෙන අපි කේසොන් ළඟ ගියා. ඊට පස්සේ අපි ඉන්නව මෙන්න අදීෂ එනකන් අදීෂ ජිම් ගිහිල්ලා ජිම දාලා එන්නේ උ ඉතින් අපි 10ට පිළිම වඩන් ගන්න අපි එතන යනකොට anyway 10 කල් දැන් බැලු පාරු කරන්න පොප්කෝන් ඒව ගන්නවද අපි කටුවැද්ද කේසොන්නේ තමයි ෆිල්ම් එක බැලුවේ රුපියල් 600ක් වුණා ටිකට් එක. අපි ඉතින් සල්ලි ගන්න ටිකට් වලටයි පොප්කෝන් වලට ගන්න. අපි පොප්කෝන් ඒව ගත්තේ නෑ. හරි vlog එකක් ගහන්න දුන්නා අපිට. අපි යනවා දැන් කීසේ මොනවද කටේ දාගෙන. එක් බන් දෙකක් දාන්න පාර්සල්. අර ඩෝනට් එක මරුනේ මොකද ඩෝනට් එක? කොල්ලෝ ඉතින් උදේට මොකුත් කාලා තිබුණේ දෙන්න කීසෙන් අපි එක් බන් වගේක් කෑවා. කේල්ස් එකේ කෑම කොහොමද රයිනේද? කවුද යන? රජිනි ක්ලාස් කරනවා. අපි ෆිල්ම් එකත් බලලා ඉවරලා කට්ටිය අත ගෙදර ඉන්න නිසා අපි කතා වුණා ග්‍රහලෝකාගාරය බලන්න යන්න. ඔන්න ඉතින් ඔයගොල්ලන් ආසාවෙන් ඉන්නේ මේ vlog එකේ ඒ කැලේ බලන්නනේ. අපි ඉතින් ග්‍රහලෝකාගාරය බලන්න ඔන්න යනවා. ඉතින් පාරේ ඇවිදිනවා. බලන්න යන්නේ. ඉතින් අපි ඉන්නේ කොළඹ කැම්පස් එක ගාව. බස් එකේ අංකල් අපි අතරින් බැස්සේ නෑ. සමයන අරෝ කිව්වනේ. අපි බස්සේ මෙතනින් අපි තෝර පයින් යනවනේ අරේට. අන්න අරේ. 50. ඒ තව දෙන්නෙක් යනවා ග්‍රහලෝකාගාරය බලන්න. එයාලා මේක දැක්කොත් ලයික් එකක් දාන්න. අදීෂ බෑග් එකේ සල්ලි ගණන් අපි ඉතින් ඉඳලා බලාගෙන ඉන්නවා ආවේ. අදත් කියයි ඉඳලා 170යි තියෙන්නේ. 170යි තියෙන කියලා අදත් කියයි දන්නේ. අපි ඉන්නේ අපි තුන්දෙනා විතරයි. අදීෂයි මා විදුස්සරයයි. තාම නිදි. අනිත් ඇයි නිදි කොල්ල පොල්ල දැන් එක එක කැපෙනවා. අනිත් දවසේ මම විතරක් ඉතුරු වෙයි දන්නේ. අපි දැන් නීති පීඨයත් පව් කරන පීති ශාස්ත්‍ර පීඨයත් පව් කරගෙන යනවා. තව කොච්චර යන්න දිනවද? අපි දන්නේ නැහැ මේ ඔයගොල්ලෝ මේකට කලින් ඇවිල්ලා තියෙනවා නම් මේක බලන්න එපා. බැලුවා තවුලක් නැහැ. තව මීටර් 220ක් යන්න තියෙනවා. අර දන්නේ දින්දා හිටපු සිකියුරිටි අංකල් කෙනෙක්ගෙන් පාර අහගන්න. ඔයයන් ඉක්මනට මැප් එක බලන්න පුළුවන්. මේ අපි කොහමද ගෲප් එකක් ගන්නව නැත්නම් පොඩි කැමරාවක් හරි ගන්නවා. නැත්නම් ඔක්කොම මේ ෆෝන් එකේ තමයි අපි කරන්නේ. ෆෝන් එකට පින් සිද්ධ වෙන්න. පාරට කියන නම නම් අපි දන්නේ නැහැ. අපි ඔන්න පයින් යනවා. අපිට පාර කියන තේරෙන්නේ නැහැ. ඕගලන් ලේසිම Google Map එකේ ග්‍රහලෝකාගාරය කියලා ගහන්න. නැත්නම් මොකද නමක් තියෙනවනේ මොකද? ප්ලැනටේරියම් කියලා ගවුවා. ග්‍රහලෝකාගාරය කියලා මේකෝ. ඔව්. අන්න ඒක ගහලා Google Map එකේ ඔයගොල්ලන් බලන්න එන්න. ඒතකොට ඔයගොල්ලන් ලේසි. කතරවත් කියලා දානවා. හරි හරි පොඩ්ඩක් දාගෙන ඩුම් වෙනවා. පොඩ්ඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩුම් වෙනවා. කරලා තියෙන්නේ සෙනග යනවා අපිත් එහෙම පොඩියක්. අපි දෙමසි. අනේ තුමා මංගන්. දී යන්න දී. ආදෙක මෙදී. ඉස්සර මේකේ සරු කඩන කියලා දීපා. සිරන්. ඉස්තෝ. මහල්. මේ ඉන්නේ. දැන් 250 බුදුන් බෝතු. ඒ වීඩියෝ ගන්න බැරි කමක් නැහැ. ඒයි බා. වීඩියෝ ගන්න බෑ මං හිතන්නේ පුළුවන් විදියට බලමු. ඈ? ඉමේ හඳින් ගත්ත ෆොටෝස් තුබ? අටෝ. ඕමනේ. ඔරාය. ඔන්න අපි ඊට පස්සේ මේ ග්‍රහලෝකාගාරය ඇතුළට ආවා. ඒක ඇතුළේ පොඩි වීඩියෝ ටිකක් පෙන්නනවා.
පොඩි කුරේ එන වෙලාව තමයි මේක පෙන්නන්නේ. මේක ඇතුලේ වීඩියෝ කරන්න ෆෝන් ඔන් කරන්නවත් මොකුත් කරන්න බෑ. ෆෝන් ඔෆ් කරන්න කියලා තමයි තියෙන්නේ. අපි ඉතින් ඔන්න ඉඳගෙන ඉන්න එක පටන් ගන්නවා. සෙනගදා ගොඩක් හිටියා අපි අය කියන අද සෙනග හෙනට හිටියා. නෑ අපි කාලාවන අපි මේ සෙට් එකත් එක බලන්න ඉන්නේ. ඔන්න අපි දෙකේ දාලා බුදි. මේක රැයට කොහොමද පේන්නේ නේ බම්. ලයිට් ඔෆ් කරලා. ඕගොල්ලෝ තියෙන්නේ. මම හිතන ඕගොල්ලන්ට අපි පේනවා. දේශ දැන්ට මම නේද? කට්ට කරුවල ඉන්නවා කියමු. ඔන්න අපි අපේ ඒ ආසාවත් ඉවරයි. කොහොමද මොකද ඉතින් පුතා? මොකියස්? මොනවද නින්ද යම ගෙදරට වඩා? මේ අපි එහෙම නිදාගත්තට අපි අතර ගත්තට මේ ඕගලයි විලේව කරන්න එපා. පොඩි ළමයි එක්ක එන්න මේව පෙන්නන්න. අපි මේව ඕන තරම් බල්ලා දෙන පොඩි කාලේ අපි ආයාවේ බැලුවේ නැති හින්දා. හැබැයි අලුත් වෙලා නේ බයි කතාව. කාටුන් එක අලුත් කළා. ඔන්න අපි රුපියල් 200ක් දීලා ඒකත් ඒ ආසාවත් ඉෂ්ට කරත් ඔන්න අපි ග්‍රහලෝකාගාරය ආව 250ක් දීලා. ඕගලනුත් එන්නේ ග්‍රහලෝකාගාරය. අදීශව ජිම් එකෙන් කපලා ගෙනාවා. හතේ තරු අපි දැනගත්තා. තරු රටාවල අපි අද රැට ගිහලා තරු රටාව බලනවා. ඕගලනුත් මේ ආසේ තරු බලන්න. තරු විතර බලනවා මේකට ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ බෑ ඇන්ටි කෙනෙක් විදුර. බලපන් පේන්න. සූම් ගන්න බෑ මේක හොඳ නැහැ. දැන් අපි කන්න කඩයක් වයින් යනවා එළවලු බත් කනවා. මේ ඇරියේ තියෙන කඩවල ඉන්න කන්න එපා. උගේ අප්පේ ගණන් කෑම. හාප්පයක් 850ක් වෙනවා කෑම එක. කන්න එපා. අපි යනවා ඒ නිසා ඇවිදිනවා කඩයක් වාගෙන. මේ කෑම ගණන්නේ. ඇයි එච්චර ගණන්? කො අපි තාම කන්න කඩයක් වාගෙන යනවා. අපිට තාම කඩයන්නේ. අපි දන්නේ නැහැ මොන පාරද යන්නේ කියලා. අපි මෙහෙම ගෙලින් ගිහලා බස් එකට නැගින පාරට ගියානවා. ඔයාලා මේ දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලාගෙන ඇවිදින්න. මැප් එක බලන්න ඕනේ. පාර අඳුර ගන්න යල්ලේසි. එච්චරයි. පැලවත්. ඔන්න අපිට කොහමද කඩයක් හම්බුණා. අපි කඩෙන් දැන් කන්නයි හදන්නේ. අපි නෝන කඩයක් හම්බෙලා කෑමයක් ගත්තා. අපි 230 ගන්න එළවලු කෑම 3ක් ගත්තා වෙනදා. ඕනම් මේ බීම බොනවා. ඈ? Nah, kamu.